Hi, welcome back to our YouTube channel. ඔන්න ඉතින් අද තිවෝන් පුතාගේ දවස ගෙවෙන විදිය ඒ කියන්නේ දිනචර්යාව තමයි මම අද ඔයාලට වීඩියෝ එකකින් ගේන්නේ. තිවෝන් පුතා උදේම හැරලා අම්මිට අප්පච්චිට good morning කියලා එයා හොඳ බබෙක් වගේ එයාගේ ඇඳ අස් කරනවා. එයාම තමයි යාට පුළුවන් විදියට එයාගේ ඇඳ අස් කරන්නේ. කවදාවත් නිදාගත්ත ඇඳ ඔහේ දාලා යන්නේ නැහැ. ඔන්න එයා ලස්සනට ඇඳ අස් කරලා ඊළඟට බ්‍රෂ් කරන්න තමයි යන්නේ. ලස්සන සින්දුවක් කිය එයාම බ්‍රෂ් කරනවා. පේනව නේද අම්මිට වද දෙන්න නැතුව එයාගේ වැඩ ටික කරගන්න විදිය. ඊළඟට එයා කරන්නේ එයාගේ මූණ හොඳට සබන් දාලා එයාට පුළුවන් විදිහට එයාගේ වැඩ ටික එයා කරගන්නවා. පේනවනේ. ඊට පස්සේ හොඳ ඇඳුමක් ඇඳලා එයා ඊට කලින් දවසේ ඇඳපු නයිට් ඩ්‍රෙස් එක ඩස්බින් එකට දාලා ඔන්න ඊළඟට එයා වතුර චුට්ටකුත් බොනවා. උදේ පාන්දර මෙයා කිරි බොන්නේ නැහැ, වතුර තමයි බොන්නේ පොඩ්ඩක්. ඊට පස්සේ එයා හොඳ සූට් එකක් දාලා ලෑස්ති වෙන්නේ පහන තියන්න. පේනවනේ එයාම මල් කඩන්නේ, තිවෝන් පුතාම මල් කඩලා හැමදේම පහන තියන්න ඕන, හැමදේම ලෑස්ති කරන්නේ තිවෝන් පුතා එයාගේ අම්මිත් එක්ක. අම්මිත් එක්ක තමයි පහන තියද්දි ගාථා කියන්නේ හැමදේම අම්මි යාළුවෙක් වගේ. අප්පච්චිත් එක්ක චුට්ටක් හුරතලුත් වෙනවා ඒ අතරේ. අම්මි යාගේ උදේ කෑමික ලෑස්ති කරනවා. ඊට කලින් තිවෝන් කරන්නේ එයාගේ අත් දෙක උදේට සබන් දාලා හොද ගන්නවා. පේනව නේද අම්මිත් එක්ක එකතු වෙලා කෑම කාපු හැටි. ඊට පස්සේ අපේ තිවෝන් පුතා යන්නේ මොනවා කරන්නද? චුට්ටක් සෙල්ලම් කරන්න. හැබැයි තනියම නෙවෙයි අම්මිත් එක්ක තමයි චුට්ටක් සෙල්ලම් කරන්නේ. මොකද එයාගේ යාළුවා අම්මිනේ. ඉතින් එතකොට අම්මිවත් අර එක්කරගෙන ලස්සන සින්දුවකට තමයි එයාලා ඩාන්ස් කරන්නේ. පේනව නේද? අම්මා පුතා දෙන්න ලස්සනට සින්දු කීකේ ඩාන්ස් කරන විදිය. එහෙම තමයි හොඳ බබාලා අම්මලත් එක්ක යාළුවෝ වගේ ආදරෙන් ඉන්න ඕන. අප්පච්චිත් එක්ක අම්මිත් එක්ක හැමෝමත් එක්ක ඒ වගේම තමයි හොඳට වතුර බොන්නත් ඕනේ. ඔන්න එයා ඊළඟට කරන්නේ අම්මේ යාට පුංචි දේවල් කරන්න දෙනවා. පුංචි ඇක්ටිවිටි තියා හරිම ආසාවෙන් තමයි මේ දේවල් කරන්නේ. පේනවනේ. ඊට පස්සේ හොඳට වොෂ් එකක් දාලා දැන් එයා කුක්කු බීලා දැන් ඔන්න හොඳට නිදි. ඊට පස්සේ නිදාගෙන හැරලා අම්මිත් එක්කත් හුරතල් වෙන විදිය තමයි මේ තියෙන්නේ. ඔන්න අම්මිත් එක්ක චුට්ටක් හුරතල් වෙලා එයාට බඩගිනිනවා මේවා කාලා ඕන දේවල් කාලා ඔන්න එයාගේ වැඩවලට ආයෙත් යනවා. මේ දේවල් අම්මි කියලා නෙවෙයි කරන්නේ. එයා හරිම ආසාවෙන් තමයි මේ දේවල් කරන්නේ. එයා හරිම ආසයි රූප අඳුර ගන්න, අකුරු අඳුර ගන්න හැම දෙයකටම එයා හරිම ආසයි. පේනව නේද එයා ආසාවෙන් මේ දේවල් කරන විදිය. ඉස්කෝලේ යන පුංචි බබාලත් ඔන්න ඔය විදිහට අම්මිලා කියනකන් ඉන්නේ නැතුව Tamanට තියෙන වැඩ ටික හරියට පිළිවෙලට හොඳ බබාලා වගේ කරන්න ඕන. එතකොට තමයි හොඳ බබෙක් වෙන්නේ. ඒ වගේම තමයි අම්මිට අප්පච්චිට උදව් කරන්නත් ඕනේ මෙන්න මේ වගේ. ඔය පේනවනේ තිවෝන් පුතා අම්මිට උදව් කරන විදිය එයාට පුළුවන් විදියට තමයි අම්මිට උදව් කරන්නේ. ඔන්න පෑන්කේක් හදන්න එයා ඩිෂස් වොෂ් කරා ඒ දේවල් එයා කරනවා. ඒ වගේම තමයි එළියේ වැඩවලටත් ආසාවෙන් වැඩ කරන්න ඕන. ආසාවක් තියෙන්න ඕන. ඔන්න එයා අම්මිත් එක්ක තමයි ඔය ලීස් හදලා තියෙන්නේ. ඒවට එයා හරිම ආසාවෙන් වතුර දානවා, ආදරෙන් බලා ගන්නවා. ඉතින් මේවා පුංචි පැලේ ලොකු වෙන්න එයා ගොඩාක් සතුටු වෙනවා. පේනව නේද? එයා හරිම සතුටින් තමයි මේ දේවල් කරන්නේ. ඔන්න එයා ආයෙත් පටන් ගන්නවා. එයා පොත් කියවන්න පටන් ගන්නවා. ඔය එක පුංචි දේවල් එයා හරිම ආසාවෙන් කරනවා. හොඳ බබාලා එහෙම තමයි. අම්මි අප්පච්චි කියනකන් ඉන්නේ නැතුව ආසාවෙන් කරන්න ඕන හැමදේම.
ඊට පස්සේ එයාගේ ටෝයිස් අරගෙන එයා ලස්සනට පෝලිමට තියලා පේනව නේද එයා ලස්සනට සෙල්ලම් කරන විදිය. ඊට පස්සේ යාට චුට්ටක් බඩගිනි වෙනවා. ඒ තමයි එයාගේ දවල් කෑම එක ගන්න වෙලාව. ඔන්න දවල් කෑම එකත් අරගන්නවා. ඔන්න දැන් රෑ වෙන්න ළඟයි. ඊට පස්සේ හවස එයා පහන තියනවා. හොඳ වොෂ් එකක් දාලා තමයි එයා පහන තියන්නේ. පිරිසුදු වෙලා ඉන්න එපා. පහන තියන්න කලින් ඔන්න පහන තියන්නේ අම්මිත් එක්ක තමයි. ගාථා කියලා හරිම ලස්සනට තමයි පහන තියන්නේ. පේනව නේද? නමෝ තස්ස භගවතු කියලා හරිම ලස්සනට අපේ තිවුන් පුතා අම්මිත් එක්ක හයියෙන් කෑ ගාලා ලස්සනට ගාථා ටික කියනවා. එයා හරිම ආසාවෙන් තමයි මේ වැඩ කරන්නේ. එයා හරියට දන්නවා වෙලාව කොයි වෙලාවටද මේවා වෙන්නේ කොහොමද වෙන්නේ ඔක්කොම දන්නවා. හැමදාම එයා ඒ දේ කරන හින්දා හැමදේටම ආසාව තියෙන්න ඕන ඒ දේවල් කරන්න. ඊට පස්සේ අපේ තිවුන් පුතා රෑ කෑම එකත් අරගෙන අත්තම්මට අම්මට අප්පච්චිට වැඳලා තමයි නිදාගන්න ඇඳට යන්නේ. ඉතින් පුංචි දුවලා පුතාලා හැමෝම අපේ තිවුන් පුතාගේ වීඩියෝ එක බලලා ඒ දේවල් ඔයාලත් ආදර්ශයට අරගෙන අද ඉඳන් හොඳ බබාලා වගේ මේ පුරුදු ටික ලස්සනට පිළිවෙලට කරන්න ඕන. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.